මුලින්ම කියන්න ඕනේ අපි හැමෝම දන්න කරුණක් ශ්‍රී ලංකා මේ සියලුම මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කරේ ශ්‍රී ලංකා යුද හමුදාවත් නාවික හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් විශේෂයෙන් පොලිස් විශේෂක බරකායත් සමග එකතු වෙලා තමයි අපි සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරේ. සියලුම මෙහෙයුම් අපි ඕගනයිස් කරේ ප්ලෑන් කරෙත් අපි ඒගොල්ලන් හැමෝම එකමුතු වෙව තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව හැටියට මෙම කාර්යභාරයට ඍජුවම දායකත්ව වුණා කිව්වොත් ඒක නිවැරදි. ඒ සඳහා ගුවනින් සහ භූමියෙන් යන දෙකෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය දක්වා කියන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් පැය මේ වෙන විට 390කට අධික කාලයක් මේ සඳහා නිරීක්ෂණ කටයුතු සඳහා යොදවලා තියෙනවා. අපි හැමෝම දන්න කරුණක් තමයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශතුමා කිව්වා වගේ මුහුදෙන් සමයි ගොඩක් ඩ්‍රග් ට්‍රැෆිකින් සිදු වෙන්නේ. එය විශේෂයෙන් ඉතාමත් ගැඹුරු මුහුදේ කාටවත් ළඟා වෙන්න බැරි ස්ථාන ගුවනින් නිරීක්ෂණය කර ඒවා දත්ත අපේ නාවික හමුදාවට ලබා දීම තමයි විශේෂයෙන් කටයුතු කරන්නේ. මෙම නිරීක්ෂණ කටයුතු රෙකි ෆ්ලයිට්ස් අපි ගොඩබිමෙත් වෙරළෙත් වෙරළ ආසන්නයේත් සහ ඉතා ගැඹුරු මුහුදෙත් කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමෙන් අදාළ ඔපරේෂන්ස් නැත්නම් මෙහෙයුම් සිදු කරනවා විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එකතු වෙලා. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධ්‍යංශයේ සමාජිකයන් විශාල ප්‍රමාණයක් පැය 24 පුරාම අවශ්‍ය කටයුතු සඳහා අපි යොදවලා තිනවා. ඒ විදිහට තමයි අපි භූමියෙන් සහයෝගය ලබා දෙන්නේ. ඇත්තටම මේ වෙන විට ඒ ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව විශේෂ කාර්ය බලකායක් සමගම ග්‍රවුන්ඩ් එකේ වැටලීම් අපි 154ක් කරා පුද්ගලයන් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට කොට ගැනීමත් එමෙන්න නීති විරෝධී කටයුතු කරන ස්ථාන හඳුනාගෙන විශේෂයෙන් ගංජා වගා කරන හේන් අක්කර 22කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත් විශේෂ කාර්ය බලකාය සමග එකතු වෙලා අපි කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට. ඉදිරියේදීත් අපේ මෙහෙයුම් මේ විදිහටම පුළුල් කිරීමටත් අපි විශේෂ නායක හමුදාවත් සමග එකතු වෙලා යුද හමුදාවත් සමග එකතු වෙලා පොලිසියත් විශේෂ කාර්ය බලකාය සමග එකතු වෙලා අපි පුළුල් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ දිනවල ඔයගොල්ලෝ හැමෝම දරන කරුණක් තමයි පාසල් සිසුන් ඉලක්ක කරගැනීමෙන් සිදුවෙන මේ සියලුම ජාවාරම් කටයුතු සඳහා ඇත්තටම ඒකාබද්ධ මෙහෙයුමක් දැන්ටත් අපි දියත් කරලා තියෙනවා. ඒ ඉදිරියේදී ඔයගලන්ට ඒක ගැන විස්තර දැනගන්න ලැබෙයි. මම හිතනවා රටේ ජනතාව හැටියට හැමෝගෙම වගකීමක් තමයි මේ විෂමද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට හැමෝම උදව් කිරීම. ඒ සඳහා හැමෝම දායකත්වය වෙන්න කියලා මම ඉල්ලීමෙන් නවතිනවා. ස්තුතියි.